ආදරයෙන් පිළිගන්නවා මගේ MS Crochet YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝවම අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලට මේ පේන තියෙන ෂර්ට් එක. මේ බේබි ෂර්ට් එකක් තමයි මම ගොතාගෙන තින්නේ. මේක අවුරුදු 3, 4, 5 අතර අයට අඳින්න පුළුවන්. ඉතින් මේක ගොතා ගන්න විදිහ මම අද වීඩියෝ එකෙන් කියලා දෙනවා. මම අරගෙන තියෙනවා Apple thread එකෙන් මේ green color yarn එක සහ best කියන thread එකෙන් මේ brand එක මට එකම බ්‍රෑන්ඩ් එකකින් හොයාගන්න බැරි වුණා. මම ඒ හින්දා බ්‍රෑන්ඩ් දෙකකින් මේකට පාවිච්චි කරනවා. ඒක ගැටලුවක් නෑ. ඔයාලට කැමති බ්‍රෑන්ඩ් එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම පුංචි ළමයින්ට ගොතනකොට පුංචි ළමයින්ට අඳින්න පුළුවන් අපහසුයක් නොවන වූල් වර්ගයක්ම තෝරගන්න මිල්ක් යන්නම් වඩාත් හොඳයි. මේක මම අද වයස් 90 මේක චේන් ගාන ගොතා ගන්න විදිය කියලා දුන්නට ඔයාලට පුළුවන් මේක මම දැන් අද කියලා දෙන්නේ 3 4 5 වයස 90 නම් ඔයාලට පුළුවන් මේක ඕනෑම වයසක කෙනෙකුට මේක ගොතා ගන්න. ඒ කොහොමද කියලාත් මම කියන්නම්. ඔයාලට පුළුවන් ඔයාලගේ සැමියාට ආදරවන්තයාට සහ ඔයාලගේ පුතෙක් ඉන්නවා නම් ඒ අනුව ඔයාගේ මෙන්න මේ උරහිස් මට්ටමේ ඉඳන් එයාගේ ෂර්ට් එකේ න ලෙන්ත් එකේ උසට ටේප් මෙෂර්මන්ට් එක අරගෙන ඒ මෙෂර්මන්ට් එක අනුව ගොතා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් එයා අඳින ෂර්ට් එකක් අරගෙන ඒ අනුව පැනල් තිය ගොතා ගන්න පැනල් තිය මේකේ පැනල් 3ක් නේ ඉන්නේ. බෑක් පැනල් එකයි ෆ්‍රන්ට් පැනල් දෙකක් ඇවිල්ලා තමයි මේ ෂර්ට් එක ගෙතෙන්නේ. ඒ අනුව ඔයාලට පුළුවන් එයාගේ ෂර්ට් එකක් හරියට මිම්ම තියෙන ෂර්ට් එකක් අරගෙන ඒ ෂර්ට් එකේ මෙෂර්මන්ට් එක අනුව මේක ඕනෑම වයසක කෙනෙකුට ගොතා ගන්න. මොකද මම අද අරන් තින්නේ මේ යාන් දෙකට මිලිමීටර 3 ගෙතුම් කටුව. එතකොට මේකේ චේන් ගාන ලොකු පොඩි වෙනසක් එනවා. මේක ඔයා ගන්න thread එකේ ply ගාන අනුව මේ මෙෂර්මන්ට් එක චේන් ගාන මං කිව්වට ඒ ගාන ඔයාට වෙනස් වෙන්න පුළුවන්. හොඳම දේ ඔයා ෂර්ට් එක මහ ගන්නව නම් ඒ මහ ගන්න කෙනාගේ උරහිසේ ඉඳන් එයා ෂර්ට් අඳින ලෙන්ත් එකේ උස ප්‍රමාණයට ගන්න. එහෙම නැත්නම් එයාගේ ෂර්ට් එකක් තියලා ඒ ප්‍රමාණයට ගොතා ගන්න. ඔයාට මේක ඕනෑම වයසක කෙනෙකුට ගොතා ගන්න ඉතාමත් පහසුවෙන් පුළුවන්. සහ පහසුවෙන් ගොතා ගන්න විදිහ මම පියවරින් පියවර අද වීඩියෝ එකේ කියලා දෙනවා. අපි යමු කොහොමද මේක ගොතාගන්නේ කියලා බලන්න. මුලින්ම අපි දාගන්න ඕනේ ස්ලිප් knot එකක්. ස්ලිප් knot එක දාලා මම එක චේන් එකක් දාගත්තා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි මේ විදිහට මං චේන් 83ක් ගොතා ගන්නවා. මං දැන් චේන් 83 ගෙතුවා. දැන් බලමු අපි මේකේ නිකමට වගේ මෙෂර්මන්ට් එක පොඩ්ඩක්. සෙන්ටිමීටර් 36ක් මෙෂර්මන්ට් එක තියෙනවා. සෙන්ටිමීටර් 36ක් මෙෂර්මන්ට් එක එනකොට දැන් බලන්න මේක දැන් අපි තනි චේන් පේලියක් නේ මේකේ තියෙන ෆවුන්ඩේෂන් චේන් පේලිය. චේන් මෙතන 83ක් දාලා මෙෂර්මන්ට් එක 36ක් වුණාට මේක අපි හරියටම තව පේලි දෙකක් විතර ගොතාගෙන යනකොට අපිට මේකේ හරියම මෙෂර්මන්ට් එක එනවා. ඒ වෙනකොට අපි ගත්තු 36 චේන් පේලිය 37 මාරක් වගේ ප්‍රමාණයකට මේක ගන්නට ඇදිලා ෆ්ලැට් වෙලා මෙෂර්මන්ට් එක එනවා. එතකොට මුල්ම ෆවුන්ඩේෂන් චේන් පේලියේ මෙෂර්මන්ට් එක 36ක් වුණාට මේක තව පේලි දෙකක් විතර යනකොට සෙන්ටිමීටර් 1මාරක් විතර වැඩි වෙනවා. ඊට පස්සේ අපි තව මේක අවසානයේට ඔයාලට පේනවා. අවසානයේදී අපි තව ඒ ෂර්ට් එකේ අපි ඒකේ වාටි කොටසෙන් තව සිංගල් ක්‍රොෂේ ලයින් 3ක් විතර යනකොට ඒක තව ප්‍රමාණයක් අපිට වැඩි කරගන්න පුළුවන්. ඒක මම ඔයාලට කිව්වේ දැන් අපි ගන්නවනේ දැන් ඔයාලා මේ මෙෂර්මන්ට් එකට ගන්නෙම නැතුව මම අර මුලින් කිව්වා වගේ වීඩියෝ එක ආරම්භයේදීම අපි ෂර්ට් එකක ප්‍රමාණය ලෙන්ත් එක ප්‍රමාණය උස බලලා ගන්නවා නම් ඔයා උස එන්නේ 33ක් කියලා හිතමු. උදාහරණයක් විදිහට 33ක් නම්
ඔයත් 31කට වගේ මේ චේන් පේලිය ගොතා ගන්න. ඔයා ලොකු එක්කෙනෙකුට බලනවා නම් අපි හිතමු සාමාන්‍ය පිරිමි කෙනෙකුට මහනවා නම් මේ ෂර්ට් එකේ උස ප්‍රමාණය වැඩි වෙනවනේ. සෙන්ටිමීටර වලින් අපි 90ක් කියලා හිතමු. නිකන් උදාහරණයක් විදිහට සෙන්ටිමීටර 90කට අපි මහනවා. 90කට මහනවා නම් ඔයා මහන්න ඕනේ සෙන්ටිමීටර 88කට වගේ. ඔයාට ෆිනිෂින් එක ඕනි 90කට වගේ නම් ඔයා තව සෙන්ටිමීටර් 2ක ප්‍රමාණයක් අඩු කරලා මුලින්ම ෆවුන්ඩේෂන් ප්‍රමාණය ගොතා ගන්න ඕනේ. දැන් මෙතනින් පස්සේ මම හිතනවා ඒ කොටස පැහැදිලි කියලා. දැන් මම මෙතන චේන් 83ක් ගොතා ගත්තට පස්සේ 1 2 3 චේන් 3ක් ස්කිප් කරනවා. මේ පැත්තට මෙන්න මේ චේන් පේලියට එක චේන් එකකට ඩබල් ක්‍රොෂේ එක ගානේ මේ විදියට ගොතා ගන්නවා. එතකොට මේ පළවෙනි පේලියේ හැම චේන් එකකටම එක ඩබල් ක්‍රොෂේ එක ගානේ තමයි ගෙතෙන්නේ. මෙන්න මේ විදිහට පළවෙනි වටය ඩබල් ක්‍රොෂේ මෙතන චේන් එකේ මුලට වෙනකම්ම ගොතා ගන්න ඕනි. මම දැන් මේ වටය සම්පූර්ණයෙන්ම ඉවර කරා. දැන් ඊළඟ වටයට තමයි යන්න හදන්නේ. මෙතනදී මම දාගන්නවා චේන් 5ක්. 1 2 3 4 5. අනික් පැත්ත හරව ගන්නවා. චේන් 2ක් ස්කිප් කරනවා. ඊළඟ චේන් එකට මම ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. චේන් 2ක් දානවා. චේන් 2ක් ස්කිප් කරනවා. තුන්වෙනි චේන් එකට මම ඩබල් ක්‍රොෂේ දානවා. චේන් 2යි දෙකක් ස්කිප් කරනවා. තුන්වෙනි චේන් එකට ඩබල් ක්‍රොෂේ දානවා. දැන් රටාව පැහැදිලි. ඔයාලා මේ රටාවටම මෙතනට වෙනකන් ගොතා ගන්න. දැන් මම මෙතන මේ විදිහට මම දැන් මේ කොටස මහගෙන ඉවරයි. මේ තමයි පිටුපස පළුව. මම මේ දෙපැත්තටම බෝඩර් එක දාගත්තා. දැන් බලන්න පළල මේකේ මම 31ක් තියෙනවා පළල. උස 38ක් වෙන්න උස තියෙනවා. මේක ඔයාලා ගොතනකොට මෙෂර්මන්ට් එක අඩු වැඩි කරලා ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට මේක ගොතා ගන්න පුළුවන්. අපි දැන් ආරම්භයේ දැම්මේ චේන් 83ක් නේ. 83 අඩු කරලා ඔයාලට 72 ඉඳන් මේ මෙෂර්මන්ට් එකට ගොතා ගන්න පුළුවන්. එතකොට මේකේ උස්ස ප්‍රමාණය අඩු කරගන්න ඔයාට පුළුවන්. හරි, දැන් බලමු අපි ඊළඟ එකට මොකද කරන්න කියලා. දැන් මේ පිටුපස පළුවනේ. එතකොට අපිට තව ඉස්සරහා පළු දෙකක් ඕනේ. ෂර්ට් එකට ඉස්සරහා පළු දෙක තමයි අපි දැන් ගොතා ගන්න යන්නේ. මේ විදිහටමයි ගන්න. ග්‍රීන් කලර් එක දැන් ඔයාලා ගත්ත නූල ඔයාලා ගන්න. මම ග්‍රීන් කලර් ගත්ත නිසා මම ග්‍රීන් කලර් ගන්නෙ. මේකේ මේ විදිහටම ආරම්භයේ මම දා ගන්නවා චේන් 82ක්.
චේන් 83ක් මම ගෙතුවා. දැන් 83 ගෙතුවට පස්සේ 1 2 3 ස්කිප් කරලා 40 වෙනි චේන් එකට මම ඩබල් ක්‍රොෂේ ගොතනවා. මේ පේලියට මෙහෙමම ඩබල් ක්‍රොෂේ ගොතාගෙන යනවා. මේ විදිහට මෙතනට වෙනකන් ඩබල් ක්‍රොෂේ ගොතා ගන්න ඕනේ. මේ විදිහට මම මේක ගොතාගෙන ඉවරයි. දැන් අපි මේ වටේ වර කරාට පස්සේ 1 2 3 4 5 චේන් 5ක් දානවා. අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ මෙතන චේන් එක ස්කිප් වෙනවා. 1 2 ස්කිප් කරලා මෙතන තුන්වෙනි චේන් එකට. මෙතන ස්කිප් වෙන්නේ මේ පළවෙනි එක ස්කිප් වෙන්නේ මේ චේන් 5 ගොතලා තියෙන්නේ අපි මෙතන හින්දා. පස්සේ 1 2 ස්කිප් කරනවා. තුන්වෙනි එකට අපි චේන් එක ඩබල් ක්‍රොෂේ එක ගොතනවා. චේන් 2යි චේන් දෙකක් ස්කිප් කරනවා. තුන්වෙනි චේන් එකට අපි ඩබල් ක්‍රොෂේ ගොතනවා. චේන් 2යි දෙකක් ස්කිප් ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ ගොතනවා. මේ විදිහට මේ වටයත් සම්පූර්ණ කරගන්න මෙතනට වෙනකම්. මෙතන මම අවසානයට වෙනකම් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ආපහු ඕනි වෙනවා බ්ලැක් කලර් එක. මම පිටිපස්ස පළුවේ ලයින් එක මාරු කරානේ කලර් චේන්ජ් එක. අන්න ඒ විදිහටම මේ ඉස්සරහ එක පළුවකටත් මම මේ කලර් චේන්ජ් එක ආයේ දානවා. 1 2 3 දාලා මම මේක පැනල් එක අනිත් පැත්ත හරවනවා. හරවලා මේ විදිහට කලර් එක විතරයි මාරු වෙන්නේ, රටාව මාරු වෙන්නේ නැහැ. චේන් 3යි චේන් 2යි දැන් මෙන්න මෙතන හිටසට උඩ ඩබල් ක්‍රොෂේ එක මුදුනට ඩබල් ක්‍රොෂේ එක ගොතනවා. නැවත චේන් දාන්නේ sorry. දැන් අපි ඊළඟ එකටත් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ දෙකයි දැම්මට පස්සේ මෙන්න මෙතනින් කලින් නූල කපලා මේක අයින් කරලා නැවත අපි මේක එක දිගට ගොතාගෙන යනවා. ස්පේස් එකට 2යි ඩබල් ක්‍රොෂේ එක මුදුනට 1යි මේ රටාව දැන් අපි කලින් පැනල් එකේ මහුව විදිහටම මේ විදිහටම මහ ගන්න ඕනි මෙතනට වෙනකම්. මේ කොන මම මේ විදිහට මහගත්තා. දැන් මෙතන රටාව එකම නිසා දිගටම මහන එක තේරුමක් නැහැ. අපරාධී වීඩියෝ එක දික් වෙනවා විතරයි. ඒ නිසා මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද මහ ගන්න ඕනි කියලා ගොතා ගන්න ඕන කියලා. මෙන්න මේ විදිහට ගෙතෙන්න ඕනි. දැන් මම මෙතනින් නවත්තලා තියෙනවනේ දෙවෙනි රවුන්ඩ් එක. මේකේ දෙවෙනි වටේ යන්න ඕන බ්ලැක් ලයින් එකෙන්ම මෙන්න මේ වගේ ස්පේස් තිය යන ලයින් එක. ඒක ගියාට පස්සේ නැවතත් කොළ පාට ලයින් දෙකක් යනවා. ඊට පස්සේ නැවත බ්ලැක් ලයින් එකට මාරු වෙනවා.
ඊට පස්සේ ග්‍රීන් කලර් එක දිගටම යනවා. මේ මම මහගත්තු එක පළුවක්. මේ දෙවෙනි පැත්ත තමයි ඉස්සරහාම ගොතා ගන්න. එතකොට ඔයා මේක ගොතා ගන්නකොට ඔයාලා ගන්න මෙෂර්මන්ට් එක අනුව මේක යන රවුන්ඩ් ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් මම ගත්ත එකට මම දැන් පිටිපස්සේ බෑක් පැනල් එකේ මේ වගේ රවුන්ඩ් 31ක් ගොතාගෙන තියෙනවා. මේ වගේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 සම්පූර්ණ වටය ගොතාගෙන තියෙනවා. දැන් මම මෙතන කලර් චේන්ජ් එකකට යනවා. ඔයාට ඒක අවශ්‍ය නම් කරන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් ඔයාට තනි කලර් එකකින් ගොතන්න පුළුවන්. දැන් මෙතන මම බ්ලැක් කලර් එක තමයි යූස් කරන්නේ ග්‍රීන් කලර් එකත් එක්ක. බ්ලැක් කලර් එක මෙහෙම අල්ලලා මෙන්න මේ චේන් එක ඇතුලෙන් මෙහෙම දෙන්න. ඊට පස්සේ මේ නූල හොඳට තද කරන්න. තද කරලා චේන් 3ක් මම දානවා. 3යි. මේක මේ පැත්තට හරවනවා පැනල් එක. මේ නූල් පොටවල් දෙකත් මම දැන් මේ පැත්තට ටික දුරක් අරගෙන යනවා. මේ හිටසට මම ගොතන්නේ ඩබල් ක්‍රොෂේ දෙකක්. හිටසට ඩබල් ක්‍රොෂේ දෙකක් ගතුවට පස්සේ මෙන්න මේ උඩ මුදුනට ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. මේ නූල් දෙකත් මේ විදිහටම තද කරගෙන. නැවත මම මෙතන හිටසටත් මේ කොටුව උඩ තියෙන හිටසට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. මෙතන මුදුනට ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. දැන් මේ නූල මම කපා ගන්නවා. නූල කපා ගත්තට පස්සේ දැන් ඔයාලට පැහැදිලිව පේනවා බලන්න. මෙතන මේ හිඩසට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතද්දී හැම වෙලෙම මෙන්න මෙතන මුදුනටත් අපි එකක් ගොතනවා. නැවත මෙතන හිඩසට දෙකක් ගොතද්දී මෙතන උඩට එකක් ගොතනවා. මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට බලන්න මේ හිටසට දෙකක් ඇවිල්ලා තියෙනවා. හැම වෙලෙම මෙතන මුදුනට එකයි. මේ හැම මුදුනටම එකක් තියෙනවා. අපි පළවෙනි චේන් තුන උස හදාගන්නේ එතනිනුත් මෙතන මුල්ම ඩබල් ක්‍රොෂේ එක එනවා. හිටසට ඩබල් ක්‍රොෂේ දෙකයි. ආයි මෙතන මුදුන එකයි. මෙතන දෙකයි. එකයි දෙකයි. එම මේ රටාව මේ විදිහටම මෙන්න මෙතනට වෙනකන් ගොතා ගන්න ඕනි. බලන්න මම මේ විදිහට මේ ලයින් එකත් ගොතා ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේ උඩ බ්ලැක් ලයින් එක ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේට හා සමානව. මෙන්න මේක තමයි මේ උඩ ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි ඊළඟට ගොතන්න යන්නේ මෙන්න මේ ස්පේස් තිය යන ඩබල් ක්‍රොෂේ ලයින් එක. දැන් බලන්න මම මේ අයිනට ගොතා ගන්නවා. ඩබල් ක්‍රොෂේ දෙකයි. දැන් අපි මුලින්ම දැම්මේ මෙතන චේන් පහක්නේ. මං චේන් තුන්වෙනි චේන් එකේ මේකේ මෙන්න මේ විදිහටම ඩබල් ක්‍රොෂේ ලයින් එකක් දා ගන්නවා. දැන් ආපහු මං චේන් පහකට යනවා. අනිත් පැත්ත හරවනවා. හරවලා ආපහු යන්නේ මෙන්න මේ වගේ ලයින් එකකට. දැන් මම මෙතන චේන් දෙකක් ස්කිප් කරලා තුන්වෙනි චේන් එකට ඩබල් ක්‍රොෂේ එකක් දානවා. චේන් දෙකයි චේන් දෙකක් ස්කිප් කරනවා. ඩබල් ක්‍රොෂේ එකක් දානවා. චේන් දෙකක් ගොතනවා. චේන් දෙකක් ස්කිප් කරලා ඩබල් ක්‍රොෂේ එකක් දානවා.
මේ විදිහට මෙතනට වෙනකන් ගොතා ගන්නවා. දැන් මම මේ විදිහට මේ පාට ඉවර කරා. 1 2 3 4 අපි මේ වෙනකොට ලයින් 4ක් ගොතාගෙන ඉවරයි. දැන් මම ආපහු අනිත් කලයකට චේන්ජ් වෙනවා. මේ විදිහට ලූප් එක ඇදලා අරගන්නවා. කලින් පාටින් මේක හොඳට තද කරනවා. තද කරලා චේන් 3ක් දා ගන්නවා. දාලා මේ පැත්තට හරවනවා. හරවලා කලින් වගේමයි මෙතන හිටසට ඩබල් ක්‍රොෂේ 2යි මෙතන මුදුනට ඩබල් ක්‍රොෂේ 1යි මෙතනට 1යි හිඩස් වලට ඩබල් ක්‍රොෂේ 1යි දැන් ඔයාලා රටාව දාන්නවා මෙන්න මේ විදිහට මේ අපි ගොතපු විදිහටම මේ ලයින් එක ගියේ මෙතන මුදුනට ඩබල් ක්‍රොෂේ 1ක් ගොතනවා හිඩසට 2යි මෙතනට 1යි 2යි 1යි මේ විදිහට මේ රටාව මෙතනට වෙනකන් ගොතා ගන්න. දැන් මම මේ ලයින් එකත් සම්පූර්ණ කරලා ඉවරයි. බලන්න මේම ගොතාගෙන යනකොට ඔයාලට පේනවා මේ දෙපැත්ත මෙන්න මේ සයිඩ් එක මේක උස කොට ගිහිල්ලා නැහැ. හරියටම ලයින් ගාන ගිහිලා තියෙනවා. එහෙම එන්නේ බලන්න මේ පැත්තත් එහෙමයි. හරියටම උස කොට නැතුව මෙහෙලා තියෙනවා. එහෙම එන්නේ හරියටම චේන් ගාන අපි ෆලෝ කරලා දාන්න ඕන ලූප් ගාන. චේන් හරින්න ඕන චේන් ගාන ඇරලා හරියටම මේ ගොතන රටාව පැහැදිලිව ගොතා ගත්තොත් මෙහෙන් උස කොට ඒ මුකුත් දෙන්නේ නැහැ. දාන්න ඕන මේ ලූප් ගාන හරියටම බලලා දාගන්න විතරයි ඕනි. දැන් මේක තව වටයක් මෙතන මම දැන් චේන් 5ක් ගොතනවා. නැවත මේ පැත්තට හරවලා මෙන්න මේ රටාවම ගොතා ගන්නවා. ඊට පස්සේ මම ආපහු බ්ලැක් කලර් එකේ නූල චේන්ජ් කරනවා මෙන්න මේ විදිහට. බලන්න මේ වගේ දෙකක් ගියා අපි. ඊට පස්සේ බ්ලැක් කලර් එක මාරු වෙනවා. ඊට පස්සේ ආපහු මේ වගේ දෙකක් යනවා. ගිහිල්ලා ආපහු බ්ලැක් ලයින් එක මාරු වෙනවා. මෙන්න මේ විදිහට ඔයා දිගටම මේක ගොතා ගන්න ඕනේ. මේ අපි ගොතන්නේ බෑක් පැනල් එක. මම ඔයාලට ඊට පස්සේ ෆ්‍රන්ට් පැනල් එක ගොතන විදිහත් කියලා දෙනවා. මේ බෑක් පැනල් එක මුලින්ම අපි ගොතා ගමු. මේක අවසාන යට වෙනකන්. මම බෑක් පැනල් එකේ රවුන්ඩ් 31ක් ගොතාගෙන තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31. එතකොට බෑක් පැනල් එකේ වට 31ක් වෙනකොට මේ ඉස්සරහා පැනල් එකේ එක පැත්තක් එන්න ඕනි 15යි. 15යි. අපි මේ 31 වෙන එකට ගොතපු එක මැද පොඩි හිඩසක් මැද ස්පේස් එකේ එන්න ඕන. අපිට බටන් ලයින් එක යනවා. අපි ඒක ගොතා ගන්නකොට ඒ හිඩස කවර් වෙනවා. එතකොට මේක පිටිපස්සේ පැනල් එක රවුන්ඩ් 31ක් යනකොට මේ පැනල් එකේ ඉන්නේ රවුන්ඩ් 15යි. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. මේක එක පැත්තකට 15ක් එන විදිහට පැනල් දෙක ඔයා ගොතා ගන්න ඕනි. මේක ඉතුරු කොටස ගෙතෙන්න ඕනි මෙන්න මේ විදිහට. ඔයා කලර් චේන්ජ් කරන විදිහ අනුව මේක ගොතා ගන්න ඕනි. මම දැන් මේ පැනල් දෙක මේ පිටිපස්ස පැනල් එක හොඳ පිට උඩට එන විදිහට තමයි තියාගෙන තියෙන්නේ. එතකොට මේ ෆ්‍රන්ට් පැනල් දෙකම මම ගානට හදාගෙන තියෙනවා. මේකෙත් හොඳ පිට ඇතුල් පැත්තට වෙන්න කන පිට උඩට තමයි තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් මම ඔයාලට කිව්වනේ මැද කොටසේ පිටිපස්සේ පැනල් එකේ දැන් ඉස්සරහ අපි 15 වෙනි ලයින් ගත්තේ. එතකොට මේ එකතුව 30ක් වෙනවා පැනල් දෙකේ.
එතකොට මෙන්න මේ මැද ලයින් එකක් එනවා. මම 31ක් ගත්තේ අන්න මේ මැද ලයින් එකට. හරි. ඊට පස්සේ දැන් ඔයාලා බෑක් පැනල් එක ගොතන විදිහ පැහැදිලිනේ. දැන් අපි ගොතන්න ඕන මෙන්න මේ ෆ්‍රන්ට් පැනල් එක ගොතලා තියෙන විදිහටම ගොතලා මැදට එක ලයින් එකක් ඇරලා ආපහු මුලින් ඉඳන් මෙන්න මේ විදිහටම ගොතාගෙන මේ පැත්තට යනවා. හරි. දැන් අපි මේ දෙක මෙහෙම ඇල්ලුවට පස්සේ ඔයාලට පේනවා මම මේ ස්ටිච් මාකර් වලින් මේ උරහිස් කොටස සම්බන්ධ කරගෙන තිනවා. එතකොට මම මෙතන මෙෂර්මන්ට් එක සෙන්ටිමීටර් 7ක් වෙන්න තමයි තියලා තියෙන්නේ පුංචි බබාට නිසා. සෙන්ටිමීටර් 7ක් 6.5ක් වගේ වෙන්න 6.5ක් මෙතන තියෙනවා. 6.5ක් වෙන්න මම මෙතන මෙහෙම කට ඇරෙන විදිහට පැනල් දෙක සම්බන්ධ කරගෙන තිනවා. එතකොට අපි බලමු මේ කොටසට කොච්චරක් එනවද කියලා. 3.5ක් මම දෙපැත්තෙන් ඇරලා තිනවා. දැන් අපිට මෙන්න මේ ටික ගොතා ගන්න තමයි ඕනි වෙන්නේ. ඔයාලා මෙහෙම ස්ටිච් මාකර් එකකින් හරි කටු වලින් හරි මෙන්න මෙතන මෙෂර්මන්ට් එක බලලා ඔයාලා මහන සයිස් එක අනුව ඒක වෙනස් වෙනවා. ඒ විදිහට මෙතන මහ ගන්න ඕනේ. මේ ස්ටිච් මාකර් එකෙන් රඳව ගන්න. දැන් මම මුලට මෙන්න මෙහෙම දාලා චේන් එකක් දානවා. දාලා මෙන්න මේ දෙක පොඩ්ඩක් මෙතනින් ගැටයක් දා ගන්නවා. දැන් මෙතන ඉඳන් සිංගල් ක්‍රොෂේ තමයි මම ගොතන්නේ. සිංගල් ක්‍රොෂේ මෙතනට දෙකයි මේ ස්පේස් එකට දෙකයි මේ ස්පේස් එකට දෙකයි යන විදිහට ගානට මේ රටාව අල්ලගන්න. රටාව හිඩස් වෙන්න හිට මෙහෙට වෙන්න දෙන්න එපා. රටාව පිළිවෙලට අල්ලගත්තාම ඔයාලට හරි පහසුවෙන් මේ උරහිස සම්බන්ධ කරගන්න පුළුවන්. මේ විදිහට පළවෙනි ස්ටිච් මාකර් එක තියෙන තැනටම අපි මේක සම්බන්ධ කර ගන්නවා. දැන් මේ කොටස මම සම්බන්ධ කරගත්ත. දැන් මම මේ නූල මේ විදිහට කපලා ඉන් කරනවා. දැන් මේ විදිහටම මේ පැත්තත් සම්බන්ධ කරගන්න ගෙතුම් කටුවෙන්ම. මේ උරහිස වගේම මම මේ උරහිසත් සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් මේ පැනල් එක අපි මේ විදිහට හරවනවා. හරවලා අත කොටස මම අරගත්තා. අරගෙන ඒක හරි මැද්දෙන් මම මේ විදිහට නවා ගත්තා. නවා ගත්තට පස්සේ මම මේක මෙන්න මේ විදිහට තියලා
මෙන්න මේ විදිහට ස්ටිච් මාකර් එකකින් රඳව ගන්නවා. මේකත් මම රඳව ගත්තට පස්සේ දෙපැත්ත බැලන්ස් කරලා හරියටම 5යි මේ පැත්තටත් හරියටම 5ක් වෙන්න දෙපැත්තෙන් ස්ටිච් මාකර් දෙකක් රඳවගෙන තිනවා. දැන් මේකත් අපි සම්බන්ධ කරගත්තේ උරහිස අන්න ඒ විදිහටම මේකේ නම් එක චේන් එකකට එක ඩබල් ක්‍රොෂේ එක ගානේ අපිට ගොතාගෙන යන්න පුළුවන්. මම මේ විදිහට මෙතන ස්ටිච් මාකර් එක ගලවලා අයින් කරනවා. කරලා මේකේ චේන් එක මේ විදිහට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මේක මේ විදිහට අල්ලගෙන දැන් සිංගල් ක්‍රොෂේ තමයි මම ගොතාගෙන යන්නේ. එක චේන් එකකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ මේතනදී අපි ගොතාගෙන යනවා. මේ විදිහට මම එක පැත්තක් ගොතාගෙන ආවා. දැන් මම මැද කොටස මේ විදිහටමයි දැන් ආපහු මෙතන ඉඳන් මෙතනට වෙනකන් ගොතා ගමු. මේ විදිහට මම අත සම්බන්ධ කරගත්තට පස්සේ මෙතනට චේන් එකක් දාලා මෙතන කපලා ඉන් කර ගන්නවා. බලන්න දෙකට නවල අනිවාර්යෙන් බලන්න අත මැහුවට පස්සේ මේක හරියටම සමානද කියලා අත් කටත් එක්ක. දෙපැත්ත සමානයි. දැන් මේ විදිහටම මේ පැත්තටත් අපි අත සම්බන්ධ කරගන්න ඕනේ. දැන් අපි මේ විදිහට සම්බන්ධ කරගත්තනේ. මේ තියපු විදිහටම අනිත් පැත්තටත් අනිත් අත තියන්න තියලා ඒ විදිහත් මේ පැත්තත් මේ විදිහටම ගොතා ගන්න. මම දැන් අත් දෙකත් සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි ඕනේ මෙන්න මේ සයිඩ් පැනල් එක තමයි අපි දැන් ජොයින් කරගන්න යන්නේ. මේ දෙකත් අපිට ලේසි. අපි මේක හරියටම උරහිස් දෙක මෙතන අත්කට මෙහෙම අල්ලලා මේක අපි ස්ටිච් මාකර් එකක් රඳව ගමු. ඊට පස්සේ තව මගකින් මේ විදිහට ස්ටිච් මාකර් රඳව ගන්න. මේ විදිහට මම ස්ටිච් මාකර් රඳව ගත්තා. ඒ රඳව ගන්නකොටම හරියටම මේ පැනල් දෙකේම මෙන්න මේ ලයින් හරි කෙලින් අල්ලන්න. හරි කෙලින් අල්ලලා මේක ඔයා මේ වගේ ස්ටිච් මාකර් රඳව ගන්න. පේනවනේ ඔයාලට හරි කෙලින් අල්ලලා තිනවා මම මේ දෙකම පැනල් දෙකේම ලයින් එක. ඊට පස්සේ මේක රඳව ගත්තට පස්සේ මෙන්න මෙතන ඉඳන් 1 2 3 තුන්වෙනි ලූප් එකට තුන්වෙනි ඩබල් ක්‍රොෂේ එකට අල්ලලා දා ගන්නවා මම මෙන්න මේ විදිහට ස්ටිච් මාකර් එකක්. ඒ කියන්නේ මේම සයිඩ් එක ජොයින් කරගෙන එනකොට මෙන්න මෙතනින් මම මේක ජොයින් කරන එක නවත්තලා
මෙන්න මේ පුංචි කොටස ඕපන් තියෙනවා. දැන් අපි ඒකත් අර විදිහටමයි අපි මේ අත් නුවර හිස මේ කොටස් සම්බන්ධ කරගත්තු විදිහටම අපි මේ කොටසත් සම්බන්ධ කර ගන්නවා. අල්ලන්න මේ අතේ හරියටම කොන් දෙක අල්ලලා මෙන්න මේ විදිහට අයිනෙම්ම දාලා චේන් එකක් මෙන්න මේ විදිහට ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මෙතන නූල් කෑලි දෙකක් තියෙන නිසා මම එතනින් මේ විදිහට පුංචියට ගැටයක් දානවා. දාලා දැන් අපි මේක සම්බන්ධ කරගන්නයි යන්නේ. මේ විදිහට සිංගල් ක්‍රොෂේ තමයි අපි අරන් යන්නේ. මෙතන අයිනින් පනින්න බෑ, අයිනින් ඕපන් වෙන්නත් බෑ. හරියටම බලලා එතන සම්බන්ධ කරගන්න. දැන් මොළ ටික මම සම්බන්ධ කරගත්තට පස්සේ මේ ඩබල් ක්‍රොෂේ එක ළඟට සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. ඒ කියන්නේ මෙන්න මේ ලයින් එකට. අපි කලින් අත්කට එහෙම ජොයින් කරා මතක ඇති. ඒ විදිහට දැන් මම මෙතනට නැවත එනවා. මෙතන හිඩසට සිංගල් ක්‍රොෂේ දෙකයි නැවතත් මේ පරතරය සිංගල් ක්‍රොෂේ දෙකක් විදියට ගොතන්න. එතකොට මේක හරියට මේ විදියට බලලා ගන්න. නැත්තම් ඇදෙන්න ඇඹරෙන්න ගන්නවා. අපි මේක මහන ගොතනකොට මේව සම්බන්ධ කරනකොට මෙන්න මේ පරතරය සිංගල් ක්‍රොෂේ දෙකක්. මේ පරතරය සිංගල් ක්‍රොෂේ දෙකක්. මෙන්න මේ විදියට ඊටාම පැහැදිලිව ඔයාලා මේක ගොතා ගන්න. නැත්තම් මේක ගොතලා අවසානයේදී එක තැනක් ඇඹරෙනවා, එක තැනක් දිගයි, උස කොටයි එහෙම ඒක නීට් එකට එන්නේ නැහැ. හරියටම මේ ගොතනකොට දාන සිංගල් ක්‍රොෂේ ගාන හරියටම දාලා ඒව ගොතා ගන්න ඕනි. ලූප් හරියටම අල්ලන්න. ලූප් එක අල්ලලා හරියටම ගොතා ගන්න ඕනි. මම දැන් අත්කට තමයි මේ කිහිලි කට තමයි මහගන්නේ. එතනත් ඒ විදිහටම මෙතන අයිනට ගෙතුම් කටුව දාලා අර විදිහටම සිංගල් ක්‍රොෂේ එකක් ඇදලා ගන්නවා. දැන් අත කොටස මහල ඉවරයි. මෙතනින් එහාට අපි සයිඩ් එක තමයි ගොතා ගන්නේ. මෙතන ඉඳන් අපි චේන් වලට තමයි ගොතන්නේ. එක චේන් එකකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ හරියටම ගොතාගෙන යන්න. එතකොට මේවා හරියටම සමාන වෙනවා. මෙන්න මේ විදිහට මෙතනට වෙනකන් ගොතා ගන්න. මේ ටික ඕපන් තියන්න. මම මේ විදිහට අත්කට ඒ සයිඩ් පැනල් එක ජොයින් කරගත්තා. මෙතන ඕපන් කොටස අර විදිහට දැන් මේ විදිහට මේක ජොයින් කරගත්තට පස්සේ මේ පැනල් එක මේ පැත්තත්
මේ විදිහටම සම්බන්ධ කරගන්න. දැන් ඔක්කොම සම්පූර්ණ කරගෙන ඉවරයි. දැන් අපි ඊළඟට මොකද්ද කරගන්නේ බලමු. මේක හරවන්න ඕන හොඳ පිටට. හොඳ පිටට හැරෙව්වට පස්සේ මෙන්න මේ පැනල් එක ගන්නවා. දැන් මෙතන පැනල් එකේ අපි මෙන්න මෙතනින් පටන් ගන්නවා. නැවතත් චේන් එකක් දාලාම පටන් ගන්න. එක චේන් එකකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ අපි දැන් පහළට ගොතාගෙන යනවා. මේ විදිහට සිංගල් ක්‍රොෂේ ලයින් එක මේ පැත්තට අරගෙන යන්න පල්ලෙහාට වෙනකම්. මේක මම සිංගල් ක්‍රොෂේ ලයින් එක මේ පැත්තට ආවට පස්සේ නැවත මම දැන් චේන් එකක් මේ පැත්තට දාලා අනිත් පැත්තට සිංගල් ක්‍රොෂේ ලයින් එකක් අරගෙන යනවා. මේ විදිහට අනිත් පැත්තට සිංගල් ක්‍රොෂේ ලයින් එකක් ආපහු අරගෙන යන්න. මෙතනට වෙනකන් ආපහු සිංගල් ක්‍රොෂේ ලයින් එක ගේන්න. මම ආපහු මේ පැත්තට ආවා. දැන් ආපහු මම චේන් එකක් දාලා මේ පැත්තට එනවා. ඔක්කොම ගොතන්නේ නැහැ. මෙන්න මේ හරියට මම දැන් මෙන්න මේ ප්‍රමාණය දුරට මේක ගොතා ගත්තා. මේ වගේ 1 2 3 4 5 6 වෙනි එකට චේන් දෙකකට මේක මැදි වෙන්න ඉතුරු කරා. මේක තමයි බටන් හෝල් එක. දැන් මෙතනට තමයි මම ගොතා ගන්න යන්නේ. දැන් මෙච්චර ප්‍රමාණයක් මම පළවෙනි හිඩස විදිහට ඕපන් මේ තිබ්බා. දැන් මෙතන තමයි මම බටන් හෝල් එක මහන්නේ. දැන් මෙතන සිංගල් ක්‍රොෂේ ගොතාගෙන ආවට පස්සේ 1 2 චේන් දෙකක් ගෙතුවා. මෙන්න මෙතන චේන් දෙක බටන් හෝල් එකට ස්පේස් තියනවා. මම තුන්වෙනි චේන් එකට නැවත මම සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. මම ගන්න බටන් එකට මේ බටන් හෝල් එක ප්‍රමාණවත්. ඔයා මේට වැඩිය ලොකු එකක් ගන්නවා නම් ඔයාට මේක අඩු වැඩි කරලා ගන්න පුළුවන්. දැන් මම ආපහු පුරුදු විදිහටම එතන දාගත්තට පස්සේ ආපහු මේක ගොතා ගන්නවා සිංගල් ක්‍රොෂේ මෙන්න මේ පරතරයට එනකම්. ඒ කියන්නේ මම 1 2 3 4 5 6 6 වෙනි තැනට තමයි බටන් හෝල් එක දැම්මේ. ආපහු මම මෙතන ඉඳන් 6 වෙනි තැනට වෙනකම් මේක ගොතා ගන්නවා. මම නැවතත් මේ පරතරයේ විදිහටම මෙතනට ආවා. දැන් ආපහු මම මේ විදිහට බටන් හෝල් එක ගොතා ගන්නවා. චේන් දෙකක් දැම්මා. මෙතන ස්පේස් තියලා චේන් දෙකක් ස්කිප් කරලා නැවත මම සිංගල් ක්‍රොෂේ එක මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ ආපහු මේ විදිහටම මේ පැත්තට එනවා. මේ විදිහට බටන් හෝල් ටික ගොතාගෙන ඔයා මේ හරියට වෙනකන් අරගෙන එන්න. මම දැන් බටන් හෝල් ටික මේ විදිහට ගොතා ගත්තට පස්සේ අවසානයේදී මේක මේ විදිහට නූල් ඉතුරු කරලා මේ පැත්ත අවසන් කරනවා. දැන් අපි මේ පැත්ත ගොතා ගත්තට පස්සේ අපි එනවා නැවත අනිත් සයිඩ් එකට.
අනිත් ෆ්‍රන්ට් පැනල් එකට මේ විදිහටම අපි ගොතා ගන්න ඕනි සිංගල් ක්‍රොෂේ. මේ විදිහට චේන් එක දාලා අනිත් පැත්තේ වගේම මේ පැත්ත වගේම මෙන්න මේ පැත්තටත් අපි අර පැත්තට වට තුනක් ගෙතුවනේ මෙන්න මේ පැත්තටත් වට තුනක් සිංගල් ක්‍රොෂේ ලයින් එක මේ පැත්තට ආපහු යන්න එකපාරක් ආපහු නැත්නම් මේ පැත්තට එන්න ආපහු නැවත මේ පැත්තට ගිහිල්ලා මේ ගෙතුම අවසන් කරන්න. දැන් මම මෙන්න මේ ෆ්‍රන්ට් පැනල් දෙකේ සයිඩ් දෙකම සිංගල් ක්‍රොෂේ ලයින් එක ගියා. මේ පැත්ත මම මේ ලයින් තුන ගිහිල්ලා ඉවර කරගත්තා. දැන් අපිට තියෙන්නේ කොලර් එක මහ ගන්න. කොලර් එක ගොතා ගන්න කලින් බලන්න දැන් අපි මෙන්න මේ කොටස අයින් කරනවා දෙපැත්තෙම. මෙන්න මේ කොටස අයින් කරනවා. අපි ඒ කියන්නේ ගොතාගත්තු ටික. මෙතන ඉඳන් තමයි ගෙතුම් කටුව දාන්නේ ඩබල් ක්‍රොෂේ එක. අන්න එතන මේ පොඩි ස්පේස් එක අපි අතාරිනවා. මෙන්න මෙතනට ගෙතුම් කටුව දාලා මේක නූල සම්බන්ධ කරලා අපි සිංගල් ක්‍රොෂේ තමයි ගොතන්නේ. සිංගල් ක්‍රොෂේ එකයි සිංගල් ක්‍රොෂේ දෙකයි. නැවතත් මේ කොටසට සිංගල් ක්‍රොෂේ දෙකයි. දැන් ඔයාලා ගොතන්න ඕනි ප්‍රමාණය දන්නවා. අපි මීට කලින් සිංගල් ක්‍රොෂේ ගොතා ගත්තනේ මේ ස්පේස් වලට. ගොතන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ දෙකයි ඩබල් ක්‍රොෂේ ලයින් එකට සිංගල් ක්‍රොෂේ දෙකයි මෙන්න මේ විදියට සිංගල් ක්‍රොෂේ දෙක ගානේ මේ වටේ ගොතා ගන්න ඕනේ. මේක වැඩිපුර ගොතන්න යන්න එපා. අතරින් පතර වැඩිපුර ගොතන්න යන්න එපා. එතකොට කොලර් එක මහ ගන්නකොට අපිට ගොතා ගත්තාම ඒක අන්බැලන්ස් යනවා. මේ විදිහට මේ වටේටම ගොතා ගන්න මෙතනට වෙනකන් ගොතලා මෙතනින් නවත්ත ගන්න ඕනි. මේ විදිහට කොලර් එකේ සිංගල් ක්‍රොෂේ ලයින් එක මම මුලින්ම ගියා. දැන් මෙතනින් මම කිව්ව නවත්තන්න කියලා. දැන් අපි චේන් දෙකක් දා ගන්නවා, තුනක් දා ගන්නවා. තුන දාලා අනිත් පැත්ත හරවනවා. හරවලා මෙතන ඉඳන්ම පටන් ගන්න. දැන් මෙතන හැම චේන් එකකටම ඩබල් ක්‍රොෂේ එක ගානේ ගෙතෙනවා. හැම චේන් එකකටම දැන් අපි සිංගල් ක්‍රොෂේ ලයින් එක ආවනේ. එතන ඉඳන් ඒ සිංගල් ක්‍රොෂේ එකටම දැන් හැම චේන් එකකටම කවර් වෙන විදිහට ඩබල් ක්‍රොෂේ මේ විදිහට ගොතා ගන්න ඕනේ. මේ පටන් ගත්තු සිංගල් ක්‍රොෂේ ලයින් එකට වෙනකම් මෙතනින් පටන් ගත්තේ මෙතනට වෙනකම් ගොතා ගන්න ඕනේ. මම ඩබල් ක්‍රොෂේ පළවෙනි ලයින් එක ගියා. මේ විදිහට මම අන්තිම චේන් එකට ඩබල් ක්‍රොෂේ දෙකක් දාගත්තා. මොකද ආරම්භක තැනත් ඩබල් ක්‍රොෂේ දෙකක් එකට තියෙන නිසා. දැන් මම ආපහු චේන් තුනක් දා ගන්නවා. අනිත් පැත්තට හරවනවා. හරවලේ විදිහටමයි. දැන් මෙතන චේන් දෙකක් දාන්නේ නැහැ මං. ඊළඟ ලූප් එකේ ඉඳන් මෙතනට දාන්නේ. ඊළඟ ලූප් එකේ ඉඳන් දැන් ඩබල් ක්‍රොෂේ ලයින් එක ආපහු ගොතාගෙන යනවා. මේ වගේ ගොතා ගන්න ඕනි කොලර් එකේ ප්‍රමාණය සම්පූර්ණ වෙනකම්ම. මම කොලර් එක කොටස මහගත්තා මේ විදිහට වට 1 2 3 4 5 6
7ක්. 7ක් ගිහිල්ලා මම මේ විදිහට මේක අවසන් කරනවා. දැන් බලමු අපි කොලර් එක කොටසේ මෙෂර්මන්ට් එක. මේකේ කොලර් එකේ කොටස අඟල් 2.5 වගේ කොටසක් තියෙනවා. එතකොට මෙතන උරහිසේ ඉඳගෙන පහළට වෙනකම්ම අඟල් 15 අපිට උස එනවා. දැන් අපි ප්‍රධාන ටික ඉවරයි. දැන් අපි යන්න ඕනි මෙන්න මේ වටේ කම්ප්ලීට් කරගන්න. දැන් මම උඩ කොටස ඉවර කරලා දැන් ආපහු යට වාටි කොටසට යනවා. මේක දැන් මෙහෙම තියන්න බෑනේ. ඒක ක්ලීන් කරගන්න ඕනි නිසා මම නැවතත් මේ විදිහටම ගෙතුම් කටුව මේ මුල්ලට දානවා. මේ විදිහට සිංගල් ක්‍රොෂේ තමයි ගොතන්නේ. කොලර් එකේ කොටස මැහුවා වගේමයි අපි මේ එක හිඩසකට ගොතන්නේ ඩබල් ක්‍රොෂේ එකට ගොතන්නේ සිංගල් ක්‍රොෂේ 2යි. මේ විදිහට මම මෙතනට වෙනකන් ගොතා ගන්නවා. මේ විදිහට මම මේ ලයින් එක ගියාට පස්සේ නැවත මම සිංගල් චේන් එකක් දාලා ආපහු ඒ වටේම අනිත් පැත්තට යනවා. මේ විදිහට මෙතනින්ම පටන් අර ගන්නවා. ආපහු ඒ පැත්තට ගිහිල්ලා මෙතනින් නැවතත් හැර වෙලා මේ පැත්තට නැවත ලයින් එකක් එනවා. වට 3ක් මේ විදිහට මම ගොතා ගත්තට පස්සේ දැන් මම මේ ඕපන් කොටසට තමයි යන්නේ. ඕපන් කොටසට හරවනකොට මෙතන මෙහෙමම මේ පැත්තට දැන් අපි ගොතාගෙන යනවා. ඒ ගොතන්නේ සිංගල් ක්‍රොෂේ තමයි. මේ විදිහට මම මේ අයිනත් දෙපැත්තේ ඕපන් එක ගොතා ගත්තා. දැන් ආපහු මම මේ විදිහට මෙන්න මේ බැක් පැනල් එක දිගේ මෙතනටම යනවා. දැන් මෙතනට ගිහිල්ලා ආපහු ඔයා මේ පැත්තට තව ලයින් එකක් එන්න මෙතනින් අයි හරවන්න. මේ කොටස ගොතන්න ඕනේ නැහැ. මෙතනට එනකන් ඇවිල්ලා ආයි හරවලා ආයි අනිත් පැත්තට යන්න. එතකොට මෙන්න මේ වගේ ගෙතනවා ලයින් 3. මේ වගේ ලයින් 3 ගෙතුවට පස්සේ මෙතන ආපහු ඕපන් එක දිගේ සිංගල් ක්‍රොෂේ ලයින් එකක් යනවා. ආපහු මෙතන ඉඳන් මේ පැත්තට 1යි 2යි 3යි විදිහට මෙතනින් මෙතනට වෙනකන් ගොතා ගන්න ඕනි.
මම දැන් මේ විදිහටම මේ කොටස තුනම සම්පූර්ණ කරගෙන ඉවරයි. දැන් මේ විදිහට යට වාටි කොටස මහගත්තට පස්සේ ගොතා ගත්තට පස්සේ අපි දැන් ආපහු යනවා මෙන්න මේ ෆ්‍රන්ට් පැනල් එකේ ඉස්සරහා පළුවට. මේ පළුවෙත් ඔය ආපහු සිංගල් ක්‍රොෂේ ලයින් එක දැන් නූල කපලා අයින් කරන්න එපා. අපි අවසාන පැනල් එකේ ෆ්‍රන්ට් පැනල් එක මැහුවට පස්සේ නූල කපලා අයින් කරන්න එපා. දැන් අපි එහෙමම යනවා ආපහු ඉස්සරහා පේලියට. මේ විදිහට සිංගල් ක්‍රොෂේ ලයින් එක ආපහු මේ ඉස්සරහා දිගට යනවා. යන්නේ හේතුව දැන් අපි කොලර් එක තනිකර සිංගල් ඩබල් ක්‍රොෂේන් ඉවර කරේ. දැන් අපි මෙතනට ඇවිල්ලා මේ ලයින් එක මේ වටෙන් ගිහිල්ලා මෙන්න මේ පැත්තෙන් එන්න තමයි යන්නේ සිංගල් ක්‍රොෂේ ලයින් එකක්. ඒකට තමයි අපි දැන් මේ පැත්ත ගොතා ගන්නෙ. දැන් ඔයා මේක සිංගල් ක්‍රොෂේ ලයින් එක මේ දිගට මෙතනට වෙනකන් ගොතා ගන්න. මේ ලයින් එක ගොතාගෙන මෙතනට ආවට පස්සේ දැන් අපි යනවා උඩ කොලර් කොටසට. මේ විදිහටම මේ පැත්තටත් ගොතා ගන්න. කොලර් එකේ කොනට මේ මුල්ලට චේන් එක දාන්න ඕන අනිවාර්යෙන්. දාලා තමයි අපි එතන ඉඳන් නැවත මේ උඩ කොටසට සිංගල් ක්‍රොෂේ දෙක ගාන යනවා. මේ විදිහට මෙතන මුදුනට වෙනකන් ගොතා ගන්න. ඉතින් අපි උඩට වෙනකන් ගොතාගත්තු කොටස දැන් අපි යනවා කොලර් එකේ උඩ කොටස ගොතන්න. උඩ කොටස ගොතන්න ඔයාලට හරි ලේසි. එක චේන් එකකට එක සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන මෙතනට වෙනකන් ඇවිල්ලා අපි අර උඩ ගොතපු විදිහටම මේ ටිකත් ගොතාගෙන මෙතනට වෙනකන් අරගෙන එන්න. මම දැන් මේ කොලර් එකේ මේ පැත්ත ගොතාගෙන එනකොට අපේ බටන් හෝල් එක තියෙනවනේ. මෙන්න මේ බටන් හෝල් එක ඇතුලෙන් අපි සිංගල් ක්‍රොෂේ දෙකක් යනවා. ඊට පස්සේ නැවතත් අපි දාපු චේන් එක උඩට ගොතා ගන්න. මෙන්න මෙහෙම තමයි එන්නේ. මේ විදිහට අපි පල්ලෙහා හම්බ වෙන හැම බටන් හෝල් එකක්ම එතන බටන් හෝල් එක තැනට සිංගල් ක්‍රොෂේ දෙකක් තමයි ගොතාගන්නේ. මේ අනිත් බටන් හෝල් එක දැන් අපි මෙතනටත් සිංගල් ක්‍රොෂේ දෙකක් දා ගන්නවා. ඊට පස්සේ ඉඳන් පුරුදු විදිහටම එක චේන් එකකට සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන එනවා. මේ විදිහට පල්ලෙහාට වෙනකන් ගොතා ගමු. මේ විදිහට බටන් හෝල් කොටසත් අවසන් කරලා මම ලූප් එක ඇදලා ඉන් කර ගන්නවා. දැන් අපි මේ ටික ඔක්කොම ගොතාගෙන ඉවරයි. අන්තිමට මම මේ ඉතුරු කරපු නූල මේ විදිහට හංග ගන්නවා. හංගන්නෙත් මෙතන ඇඹරෙන්නේ කිසි දෙයක් නැති වෙන්න තමයි නූල අපි හංග ගන්නත් ඕනේ. මෙන්න මේ විදිහට මම මේක නූල හංග ගත්තට පස්සේ
මේක මේ විදිහට කපලා අයින් කරනවා. අනිවාර්යෙන් ගොතාගෙන යනකොට හරි ගොතලා ඉවර වෙනකොට හරි ඔය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් තියෙනවා. මේක මෙහුම හරියට ගොතනකොට හරියටම චේන් එකට මේ ලූප් ගාන දාන්න ඕනි ගාන දානකොට කිසිම ගැටලුවක් නැහැ. ඒ වුණාට අපි දෙයක් කරනකොට ඒක හරි පිළිවෙලක් තියෙන්න ඕනි නිසා මම ඔයාලට ඒකත් කියලා දෙනවා. අනිවාර්යෙන් මෙන්න මේ කොටස් වල උස කොට බලන්නම ඕනි. කොලර් එකේ උස කොටේ බලන්න ඕනි. හරි. ඊට පස්සේ කොලර් එක මහනකොට ගොතාගෙන යනකොට කොලර් එකේ කොටස තියලා ඔයා බලන්න ඕනි දෙයක් තියෙනවා. කොලර් එකේ මෙන්න මේ අත් දෙක තියෙනවනේ. මෙන්න මේ අතේ ජොයින්ට් එකයි මෙන්න මේ අත් කොටස් දෙක මේ තියෙන උරහිස් දෙක. එතකොට මෙන්න මේ උරහිස් දෙක තිබ්බට පස්සේ මෙන්න මේ කොලර් දෙකේ උස කොටයක් එන්න බෑ. ඒ කියන්නේ මේ පැත්තට එන ප්‍රමාණෙත් මේ පැත්තට එන ප්‍රමාණෙත් සමාන වෙන්නම ඕනි මේ පැත්තෙන් ඉඳන්. උරහිසේ ඉඳන් ඉස්සරහට එන ප්‍රමාණය සමාන වෙන්න ඕනි. මේ පැත්තට පස්සේ කොහොමද සමානයිනේ? ඉස්සරහට එන කොටස සමාන වෙන්න ඕනි. මේ කොටස් සමාන වෙන්න ඕනි අනිවාර්යෙන්ම ෂර්ට් එකේ. ඒව උයාලා අනිවාර්යෙන් බලන්න ඕනි. දැන් අපි කොලර් එක ගොතාගෙන අවසානයේ ඔන්නෝම අවසානයේට ඔයාට මේ පේන්න තියෙන්නේ අපි ගොතාගත්තු ලස්සන ෂර්ට් එක. බලන්න මේක හරිම ලස්සනයි. ඉතින් ඔයත් උත්සාහ කරලා බලන්න. උත්සාහ කරලා බලලා මටත් ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම තියන්න. ඔයාලගේ යෝජනා ඉදිරිපත් කරන්න. මේක නිර්මාණය හොඳ නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියලා තියන්න. තවත් අලුත් නිර්මාණයක් අරන් එන්නම්. ඉතින් අදට ගිහින් එන්නම්. එතකල් සතුටින් පරිස්සමෙන් ඉන්න.